ආයුබෝවන් ඇස්ට්‍රොසිඩ්මා පවුලේ සියලුම දෙනාට. ඉතින් අද අපි බලන්න යන්නේ ඔයා ගැන ඔහු ඕහැය හිතන දේ ගැන. ඇත්තටම කිව්වොත් මේක ආදර ජීවිතයට සම්බන්ධ ටැරොට් රීඩින් එකක්. ඉතින් ඔයාගේ හිතේ කෙනෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයා මේ වෙලාවේ ඔයා ගැන හිතන්නේ මොනවද කියලා අද අපි බලමු. ටැරොට් කාඩ් එනර්ජි එක අනුව ඔයා ගැන හිතන පුද්ගලයාගේ හිතේ ඇත්තටම තාමත් ඔබ ගැන හැඟීම් තියෙනවා. ඔබට සම්බන්ධ ෆීලිංස් තාමත් එයාගේ හිතේ තියෙනවා. ඒ වගේම තමයි ඔයාලා දෙන්න අතර තිබුණු සම්බන්ධතාවය ඒ වගේම ගොඩනගාගත්ත මෙමරීස් නිසා ඔයාව තාමත් එයාට මතක් වෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවල අහම්බෙන් සින්දුවක් ඇහෙනකොට ඒ වගේම ඔයාලා කොහේ හරි ගියපු තැනක් ප්ලේස් එකක් මතක් වෙනකොට අනිවාර්යයෙන්ම ඔයාව එයාට මතකෙට එනවමයි. අපි බලමු ඊළඟට එන මැසේජ් එක මොකක්ද කියලා. ඇත්තටම කිව්වොත් එයාගේ හිතේ ඔයා ගැන දෙගිඩියාවක් තියෙනවා. ඒ කියන්නේ ඔයාට කතා කරන්න, ඔයාට නැවත කනෙක්ට් වෙන්න, ඔයාට කෝල් එකක් දෙන්න, ඔයාට මැසේජ් එකක් දෙන්න යාට හිතෙනවා. හිතෙන වෙලාවල් තියෙනවා. ඒත් ඔයාලා දෙන්න අතරේ සිදුවුණු පරණ සිදුවීම් එහෙමත් නැත්නම් තේරුම් නොගැනීම් නැත්නම් මිස්අන්ඩර්ස්ටෑන්ඩින් නිසා එයා ඒකට පසුබට වෙනවා. ඉතින් මේ ටැරොට් එනර්ජි එකෙන් පෙන්වන්නෙම එයා ඔයා ගැන හිතනවා. ඒත් එයා ඒක ඩිරෙක්ට් පෙන්වන්න කැමතිත් නැහැ. නැවත ඔයාව ඩිරෙක්ට් සම්බන්ධ කරගන්න එයා කැමතිත් නැහැ. අපි තව මැසේජ් එකක් බැලුවොත් ඇත්තටම එයාට තාමත් ඔයාගේ ක්වොලිටිස් හොඳටම මතකයි. තාමත් ඔයාව එයා මතක් කරනවා. ඒ කියන්නේ එයා දන්නවා ඇත්තටම ඔයා අවංක කෙනෙක් කියලා. ඒ වගේම ඔයා කියාරින් කෙනෙක් කියලාත් දන්නවා. ඒ වගේම ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක් කියලාත් එයා අනිවාර්යෙන්ම දන්නවා. ඒ නිසා එයා සම්පූර්ණයෙන්ම තාමත් ඔයාව එයාගේ හිතින් අයින් කරලා නැහැ. තාමත් යම් තාක් දුරකට එයා ඔයා ගැන හිතනවා. අපි දැන් බලමු ඉදිරි කාලයේදී ඔයාට මොනවාද සිද්ධ වෙන්න පුළුවන් කියලා එයා සම්බන්ධයෙන්. ඔයාලා දෙන්නගේ සම්බන්ධතාවය නැවත ආරම්භ වෙන්න පුළුවන්. හැබැයි ඒක ලව් affair එකක්ම කියලා කියන්න බෑ. මොනවා හරි සම්බන්ධතාවයක් ඔයාලා දෙන්න අතර ඇති වෙන්න පුළුවන්. ඒක ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒක කතා බහක් වෙන්නත් පුළුවන්. ඔන්ලි මැසේජ් එකක් වෙන්නත් පුළුවන්. හදිසි මීට් අප් එකක් වෙන්නත් පුළුවන්. ඔයාලා හිතන්නේ නැති වෙලාවක එයාලව හම්බෙන්නත් පුළුවන්. ඒ වගේ නැවතත් ඒ වගේ පොඩි දෙයකින් ඔයාට එයාව කනෙක්ට් කරගන්න අවස්ථාව හම්බෙනවා. අපි යුනිවර්ස් එකෙන් දෙන තව එක මැසේජ් එකක් බලමු. ඇත්තටම යුනිවර්ස් එක ඔයාට කියනවා ඔයාගේ වැලියු එක ඔයාම ගොඩනගා ගන්න කියලා. කියන්නේ ඔයා තේරුම් ගන්න ඔයා කොච්චර වටිනවද කියලා. ඒ වගේම තමයි ඔයා නිතරම ඔයාට සුදුසු කෙනෙක් තෝරගන්න. ඒ කියන්නේ ඔයාට ආදරය, ගෞරවය, සතුට මේ හැමදේම ලබා දෙන කෙනෙක්ව තෝරගන්න. හදිසි වෙලා තීරණ ගන්න එපා කියලාත් කියනවා. ඒ වගේම විශ්වය ඔයාට කියනවා ඔයාට ගැළපෙනම කෙනා හරිම කාලයේදී, නිවැරදි කාලයේදී ඔයා වෙත පැමිණෙනවා කියලා. ඉතින් ඔයාත් ඉන්නේ මේ වගේ ලව් සිටුේෂන් එකක නම් ඔයාටත් මේ රීඩින් එක ගැළපුණා නම් අනිවාර්යයෙන්ම මැසේජ් එකක් දාගෙන යන්න I claim this positive love energy කියලා. ඉතින් ඇස්ට්‍රොසිඩ්මා channel එකත් subscribe කරන්න කියලා මම ආදරයෙන් මතක් කරනවා. තවත් මේ වගේ love tarot reading නැත්නම් general reading, astro guidance සහ universal messages ඔයාලට දිගටම බලන්න පුළුවන් මේ channel එකත් එක්ක එකතු වෙලා හිටියොත්. එහෙනම් හැමෝටම සුබ දවසක්.